Hello guys. ඔන්න ඉතින් අපි අද ආවා අපේ පුංචි කෝකිය අතින් ස්නැක් එකක් හදන්න. ඒ කියන්නේ අපි ගෙදර හවසට නැත්තම් රිලැක්ස් එකේ ඉන්න වෙලාවට අපිට පුළුවන් හරි ඉක්මනින් හදාගන්න පුළුවන් පොඩි ස්නැක් එකක් තමයි අද හදන්න යන්නේ. අපි බලමු එහෙනම් වැඩි කතා බහක් නැතුව ස්නැක් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අපි මේ ස්නැක් එක හදන්න ගත්තා අලගෙඩි දෙකක්. එතකොට කොළු බඩු වලින් ගත්ත ගම් මිරිස්, එතකොට කහ කුඩු මිරිස් කුඩු ටිකක්. ඒ වගේම තමයි ගත්තා අපි ආලියෝ කියන්නේ සුදුරුණු මචිනාත. ඒක සුදුරුණු කුඩු කරලා තියෙන ඔයාලට තියෙනවා නම් විතරක් යූස් කරන්න. ඉතින් ඒ වගේම පීටි ස්වල්පයක් සහ පාන් කුඩු. ඔයාලට මේක පාන් කුඩු එක නම් අත්‍යවශ්‍යම නෑ. තියෙනවා නම් විතරක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඉතලා මේ විදිහට අපි මේ අලයක ගා ගන්න ඕන. සේරම අලගෙඩි දෙක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ගා ගන්න ඕන. ඊට පස්සේ අපි පාන් පිටි හැන්දි දෙකක් විතර මේකට එකතු කරගන්න. දෙකක් හෝ දෙකමාරක් ඔයාලට පුළුවන් එකතු කරගන්න. ඊට පස්සේ අපි මේ ගාගත්තු අලයකත් එක්ක පිටියක හොඳට කලවම් කරාට පස්සේ අපිට පුළුවන් අපි ගත් තුන පහ ටික මේකට එකතු කරගන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම රස අනුව ලුණු එකතු කරගන්න මේකට. ඉතින් මේකට මිරිස් ඇඩ් කරලා නිසා තමයි මම මේක අනන්න ගත්තේ. මොකද අපි පුංචි කෝකියක් ගත්ත එහෙම දන්න ගත්තොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ ගත්ත මිශ්‍රණය හොඳට අනා ගන්න ඕන. දැන් අපි බෝල හදන්න ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට බෝල හදාගත්තු එක අපි අපේ ගත්තු පාන් කුඩු එකත් මිශ්‍රණෙත් එක්ක හොඳට එකතු කරලා රවුම් විදිහට හදා ගන්න ඕන. ඉතින් ඊට පස්සෙත් මෙන්න මේ විදිහට තමයි එන්නේ අපි පාන් කුඩු වලට තවරගත්තට පස්සේ ඊට පස්සේ අපි කරන්න ඕන හොඳට රත් වුණ තෙල් තාච්චියකට හරි තෙල් භාජනයට අපි මේ රවුම් කරගත්තු ස්නැක් එක ඇඩ් කරගන්න ඕන. ලස්සනට රන්වන් පාටට එනකම් බෙද ගන්න. ඉතින් මේ තියෙන අපි බෙදගත්තු ස්නැක් එක ටඩා! මේ කියන්නේ මම හදපු ස්නැක් එක. අපේ පුංචි කෝකිය හදපු ස්නැක් එක හරිම රස පාටයි නේද? ඉතින් මේකට මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 10ක් වගේ පුංචි වෙලාවක් යන්නේ. සුට්ටක් බැදගෙන තමයි පොඩි වෙලාවක් වැඩියෙන් යන්නේ. එහෙනම් අපි කියමු නේද අපි පුංචි කෝකියට මේකේ රස බලන්න කියලා එයා හදපු ස්නැක් එකේ. ඔයගොල්ලෝ try කරලා බලන්න. එහෙනම් ඉතින් අපි පුංචි කෝකියාගේ මේ වගේ ලස්සන රෙසිපීස් බලා ගන්න, ලස්සන වීඩියෝස් බලා ගන්න අමි පුතේ ජෙරි ව්ලොග් ඉතාලි follow කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්න. Bye. Bye.